අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කළමනාකරණ සේවා නිලධාරී තරඟ විභාගය ගැන. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා තමයි මේ ආයුධම් පත්‍ර කැඳවලා තියෙන්නේ. සම්පූර්ණ රැකියාව විස්තරය සමග ආයුධම් පත්‍ර ලබා ගන්න කොහොමද, නිවැරදිව ආයුධම් කරන්නේ කොහොමද කියන එක වීඩියෝ එක අතරතුරදී අපි කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සීනයක් වූ රැකියා අවස්ථාව තවදුරටත් සීනයක් නොවන්නට දිනපතා අලුත් වන රැකියාව වේගවත් සහ නිවැරදිව ආයුධම් පත්‍රය සමග නොමිලේම වූ එක. මේ විදිහට තමයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් මේ විස්තරය දාලා තියෙන්නේ. හරි, මේක ඉහළින් දාලා තියෙනවා කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2024-25 කියලා. මේකෙදි මේ විස්තර ටික කරුණු වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි කරුණ විදිහට කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වෙනි ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය විභාග දෙපාර්තමේන්තුව මගින් 2025 සැප්තැම්බර් මාස පවත්වනවා කියලා මේකෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා ආයුධම් පත්‍රය යොමු කරන්න තියෙන්නේ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා. එතකොට මේ සඳහා ලබා දීලා තියෙන අවසන් දිනේ වෙන්නේ 2025 ජූනි 30 වෙනිදා. ඔන්ලයින් ආයුධම් පත්‍රය පුරවන්න යන කලින් අපි මේ ගැන සම්පූර්ණ විස්තරය දැනගෙන ඉන්න ඕන. ඒ නිසා අපි මේ විස්තරය කතා කරලා අවසානයේට ආයුධම් පත්‍රය ලබා ගන්න කොහොමද සහ ආයුධම් පත්‍රය නිවැරදිව පුරවන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. අනිත් දේ තමයි ඇප්ලිකේෂන් ඕපන් කරපු ගමන්ම කලබලයට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක පුරවන්න යන්න එපා. මේ යාලා දාලා තියෙන විස්තරය හොඳින් කියවලා ඒක හොඳින් තේරුම් අරගෙන තමයි ඔයා ඇප්ලයි කරන්න පටන් ගන්න ඕන. ඊළඟට මෙතන සඳහන් කරලා තියෙන්නේ විභාගයේ පවත්වන විභාග මධ්‍යස්ථාන පිළිබඳව. එතකොට මේක කියන මේ උපලේඛනයේ 2 කියන එකේ තමයි මේ විභාග මධ්‍යස්ථාන මොනවද කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ දෙවන උපලේඛනය බලා ගන්න විදිහත් මම වීඩියෝ එක ඉස්සරහට ඔයාලට කියන්නම්. මේකේ දෙවෙනි කරුණෙන් කියන විදිහට අපේක්ෂකයන් තෝරගන්නේ දිස්ත්‍රික් ජනගහන අනුපාතයට අනුව. ඊළඟට තුන්වෙනි කරුණ යටතේ කරුණු කීපයක්ම දාලා තියෙනවා. මම මේකෙදි ඔක්කොම කරුණු ගැන විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා ඒ කරුණු ටිකත් කියව ගන්න. මෙතනදී දාලා තියෙන විදිහට මෙම පත්වීම අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් වෙනවා. ඒ වගේම පත්වීම ලබාගෙන පළවෙනි වසර 3 ඇතුළත පළවෙනි කාර්යක්ෂමතා කඩේම විභාගය සමත් වෙලා තියෙන්න ඕන. ඊළඟට ඉදිරියේදී රාජ්‍ය භාෂා ප්‍රවීණතාවයත් ලබා ගන්න ඕන. ඊළඟට 4 වෙනි කරුණ යටතේ වැටුප් පිළිබඳව විස්තර සඳහන් කරලා තියෙනවා. මෙතන තනතුරට අදාළ වැටුප් කේතය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පහලින් මේ තනතුරට අදාළ වැටුප් පරිමාණය සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේකේ 5 වෙනි කරුණ යටතේ පැහැදිලිවම කියලා තියෙනවා මේ තනතුර ස්ථීර තනතුරක්, ඒ වගේම විශ්‍රාම වැටුප් ලැබෙන තනතුරක් කියලා. ඊළඟට බලමු මේ තනතුරට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක ගැන. මුලින්ම මූලික සුදුසුකම් ටික දාලා තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි. ආයුධම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ උපන්දිනේ 2007 6:30 සහ 1995 6:30 අතර නම් විතරයි ඔයාට මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. හරි, ඊළඟ කරුණු විදිහට ඔයා විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟට සෑම අපේක්ෂකයෙක්ම රටේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕන කියලත් සඳහන් කරලා තියෙනවා. හරි, ඊළඟට අපි මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් මොනවද කියන එක ගැන කතා කරමු. අධ්‍යාපන සුදුසුකම් විදිහට භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එක්වරකදී විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕන. එතකොට මේකෙදි මේ එක්වරකදී කියලා කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ ලියන පළවෙනි වරදී කියන එක නෙවෙයි. සරලව කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ මේ සුදුසුකම තනි රිසල්ට් ෂීට් එක තියෙන්න ඕන කියන එක. ඒ කියන්නේ ඔයාට වාරවල් කීපයක රිසල්ට් එකතු කරලා මේ සුදුසුකම හදන්න බැහැ කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. උදාහරණයක් විදිහට ඔයා සාමාන්‍ය පෙළ විභාගය පළවෙනි වර ලියද්දී සම්පූර්ණයෙන් අසමත් වුණත් ඔයාට දෙවෙනි වර ලියලා මේ සුදුසුකම තියෙනවා නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සඳහා ආයුධම් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපොස උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි හැර සියලුම විෂයන් සමත් වෙලා තියෙන්න ඕන. එතකොට මෙතන පහලින් සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේදී භාෂාව කියලා සඳහන් කරලා තියෙන්නේ මේ විභාගය සඳහා ඉදිරිපත් වෙන භාෂා මාධ්‍යමයි කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ මව් භාෂාව සිංහල භාෂාව වෙලා
ඔයා මේ විභාගය සඳහා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නම් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයට තමයි සම්මාන සාමර්ථ්‍යයක් තියෙන්න ඕන. ඊළඟට සැලකිය යුතුයි කියලා දාලා තියෙනවා සෑම ආයුධම්කරුවෙක්ම තනතුරට අදාළ සියලුම සුදුසුකම් 2025 ජූනි 30 වෙනි දිනට හෝ ඊට පෙර සම්පූර්ණ කරන තිබීම අනිවාර්ය වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට 7 වෙනි කරුණ යටතේ දාලා තියෙන්නේ දිස්ත්‍රික් ජනගහන අනුපාත පදනම මත කොහොමද ආයුධම්කරුවන් තෝරගන්න කියන එක ගැන ඒ විස්තර ටිකත් ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා කියව ගන්න. ඊළඟට දාලා තියෙන්නේ දිස්ත්‍රික්කයකට අයත්වීම සඳහා සපුරන්න ඕන සුදුසුකම් මොනවද කියන එක ගැන. පළවෙනි එක තමයි අපේක්ෂකයා එම දිස්ත්‍රික්කය තුළ ඉපදුණු අයෙකු විය යුතුයි. එහෙම නැත්නම් විභාගය සඳහා සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන අවසන් දිනට කලින් අවුරුදු 5ක් ඇතුළත එම දිස්ත්‍රික්කය තුළ අවුරුදු 3කවත් ස්ථීර වශයෙන් පදිංචි වෙලා තියෙනවා නම් ඔයාට ඒ දිස්ත්‍රික්කය ඔයාගේ දිස්ත්‍රික්කයේ විදිහට සඳහන් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් නොකඩවා අවුරුදු 5ක් ඔයාගේ ද්විතීක පාසල් අධ්‍යාපනය ලැබපු දිස්ත්‍රික්කය ඔයාගේ දිස්ත්‍රික්කයේ විදිහට ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. හරි මේ ඊළඟට තියෙන ටික සාමාන්‍ය දේවල් නිසා මම ඒවා කතා කරන්න යන්නේ නැහැ. ඔයා මේ සඳහා ආයුධම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේ වීඩියෝ එක නවත්තලා අනිවාර්යෙන් මේක කියව ගන්න. ඊළඟට මෙතන තුන්වෙනි කරුණ යටතේ සඳහන් කරලා තියෙනවා කිසිම අපේක්ෂකයෙකුට එක් දිස්ත්‍රික්කයකට වඩා වැඩි ගණනක් සඳහා තරඟ කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ කියලා. ඒ වගේම මොකක් හරි දිස්ත්‍රික්කයක් තෝරගත්තට පස්සේ ඒක නැවත වෙනස් කරන්න දෙන්නෙත් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟට පහලින් සඳහන් කරලා තියෙනවා ආබාධිත පුද්ගලයන් සඳහා පුරප්පාඩු සංඛ්‍යාවෙන් 3%ක් වෙන් කරනවා කියලා. ඊළඟට 9 වෙනි කරුණෙන් මේ විභාගය සම්බන්ධ විස්තර සඳහන් කරලා තියෙනවා. මේ විභාගය සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍ය තුනෙන්ම පැවැත්වෙනවා. ඒ වගේම ඔයා මොකක් හරි භාෂාවක් එල්ලුම් කරාට පස්සේ නැවත ඒ භාෂාව වෙනස් කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. මේ විභාගය ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ භාෂා හැකියාව මේ සඳහා කාලය පැය 2කමාරක් ලබා දෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රය අභියෝගතාවය මේ සඳහා පැයක කාලයක් ලබා දෙනවා. භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයේදී අපේක්ෂකයන්ගේ අදහස් ප්‍රකාශනය, අවබෝධය, අක්ෂර වින්‍යාසය, භාෂාව හා රචනය, දෙන ලද ලිපියක් කෙටුම්පත් කිරීම, සපයා ඇති දත්ත අනුව ප්‍රස්ථාර වගු සකස් කිරීම, දී ඇති පාට සාරාංශ කිරීම, වාක්‍ය කීපයක අදහස් තනි වාක්‍යයකින් ලිවීම, සරල ව්‍යාකරණ භාවිතය පිළිබඳව දැනුම පරීක්ෂා කරනවා. ඊළඟට අභියෝගතාවය ප්‍රශ්න පත්‍රයේදී අපේක්ෂකයන්ගේ සංඛ්‍යාමය හැකියාවන්, තර්කන ශක්තිය සහ සාමාන්‍ය බුද්ධිය පරීක්ෂා කරන්න තමයි මේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ. ඒ වගේම බහුවර්ණ හා කෙටි පිළිතුරු මාදලියේ ප්‍රශ්න 50කින් මේ ප්‍රශ්න පත්‍රය සමන්විත වෙනවා. ඉතුරු විස්තර ගැන කතා කරන්න කලින් මේ රැකියා විභාග ගැන කතා කරමු. මේ විදිහට විභාගයක් ගැසට් කරපු ගමන්ම ඔයාලට වැඩිපුර ස්පොන්සර් ඇඩ් පෙන්වන්න ගන්නවා මේවට තියෙන පන්ති ගැන. එතකොට මේ බහුතරයක් ඇඩ් වලින් දෙන අදහස තමයි මේ විභාගයේ පාස් වෙන්න ඕන නම් මේ පන්තියට සහභාගී වෙන්න කියන එක. එතකොට ඇත්තටම මේ විභාග වලට පන්ති යන්න ඕනද? මේ වීඩියෝ එකේ මේ කොටස බලන බහුතරයක් අනිවාර්යෙන් උසස් පෙළ සමත් වෙච්ච අය. එතකොට අවුරුදු 13කුත් ඉගෙනගෙන සමහර අය ඊටත් වඩා ඉගෙනගෙන මේ උසස් පෙළ වගේ අමාරු සිලබස් එකකුත් කරලා පාස් වෙලා අභියෝගතාවය සහ භාෂා හැකියාව වගේ එකකට පන්ති යන්න ඕනද කියන එක ඔයාලම හිතලා බලන්න. ඒ වගේම මේක තරඟ විභාගයක් හින්දා ඔයාලට අනිත් අයත් එක්ක තරඟයක් තියෙනවා. ඒ නිසා නිකන් ඉඳලා මේක පාස් වෙයි කියලා ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම මේක ඔයාලට තනියම වැඩ කරලා ගොඩ දාන්න පුළුවන් විභාගයක්. තනියම වැඩ කරද්දී ඔයාලට අවශ්‍ය වෙන notes, papers, ප්‍රශ්න වගේ දේවල් අපි ඔයාලට ලබා දෙන්න වෙනම WhatsApp channel එකක් හදලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔයාලට ලබා දෙන්නේ. මේ WhatsApp channel එක හරහා free online certificate courses, රජයේ විශ්වවිද්‍යාලවලින් ඔෆර් කරන courses, ලංකාවේදී ඔයාලට කරන්න පුළුවන් free courses සහ රජයේ රැකියා විභාග වලට අවශ්‍ය සියලුම දේවල් අපි ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ channel එකේ link එක අපි description එකේ දාලා තියෙනවා. ඔයාලා ගිහින් join වෙලා ඉන්න. අපි මේ වැඩේ ඉක්මනට පටන් ගමු. ඒ වගේම මේ විස්තර අවශ්‍ය වගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මේ link එක share කරන්න. එහෙනම් අපි ආයෙත් අපේ රැකියාවේ විස්තර කතා කරමු.
මේ විභාගයේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කරනවා. එතකොට ඔයාලට ඒකට පිවිසලා ඔයාගේ ප්‍රතිඵල බලා ගැනීමේ හැකියාව තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල නිකුත් කරපු ගමන් අපි අපේ channel හරහා ඔයාලව දැනුවත් කරනවා. ඒ නිසා අනිවාර්යෙන් අපේ channels වලට join වෙලා ඉන්න link description එකේ දාලා තියෙනවා. හරි මේ කොටසෙන් සඳහන් කරලා තියෙන්නේ වැරදි තොරතුරු භාවිත කරලා අයදුම් පත්‍රය පුරවන්න එපා කියලා සහ අයදුම් පත්‍රය පුරවද්දී ඉතා සැලකිල්ලෙන් නිවැරදි තොරතුරු වලින් අයදුම් පත්‍රය පුරවන්න ඕන කියන එක තමයි මේ ටිකේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අයදුම් පත්‍රය පුරවන්නේ කොහොමද කියන එක ගැන දාලා තියෙනවා. ඔන්ලයින් අයදුම් පත්‍රය පුරවද්දී ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් සම්පූර්ණ කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම් පත්‍රය පුරවද්දී සමහර තැන්වල සිංහල භාෂාවෙන් හරි දෙමළ භාෂාවෙන් හරි සම්පූර්ණ කරන්න කියලා විශේෂයෙන් උපදෙස් දීලා තිබ්බොත් ඒ තැන්වලදී ඒ අදාළ භාෂාවෙන් සම්පූර්ණ කරන්න ඕන. හරි ඊළඟට විභාග ගාස්තු සඳහන් කරලා තියෙනවා. මේ විභාගය සඳහා රුපියල් 600ක විභාග ගාස්තුවක් අය කිරීම සිදු කරනවා. එතකොට මේ පහත් සඳහන් කරලා තියෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ ඔයාලට මේ මුදල ගෙවීමේ හැකියාව තියෙනවා. හරි මේකෙදි මම දකින විදිහට ගෙවන්න තියෙන පහසුම ක්‍රමය තමයි වීසා හරි මාස්ටර් හරි කාඩ් එකක් භාවිත කරලා ඔන්ලයින්ම පේමන්ට් එකක් කරන එක. ඔයා මුදල් ගෙවුවට පස්සේ මුදල් ලැබුණු බවට කෙටි පණිවිඩයක් මගින් සහ ඊමේල් පණිවිඩයක් මගින් ඔයාව දැනුවත් කිරීම සිදු කරනවා. ඒ වගේම කිසිදු හේතුවක් මත මේ මුදල් ආපසු ඔයාට ගෙවන්නේ නැහැ කියලාත් සඳහන් කරලා තියෙනවා. මේක විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයක් නිසා සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයක තියෙන නීති රීති ඒ විදිහටම මේ විභාගය සඳහාත් බලංගු වෙනවා. එතකොට මේ තනතුර ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන මේ කාරණා ටික තමයි. එතකොට මම කතා කරපු නැති කාරණා ටික ඒ තැන් වලට ගිහිල්ලා මේ වීඩියෝ එක නවත්තලා ඔයාලට කියව ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු මේ සඳහා අයදුම් පත්‍ර ලබා ගන්නේ කොහොමද සහ අයදුම් කරන්නේ කොහොමද කියන එක ගැන. මේකට ඔයා www.rajajobs.com එකට එන්න. එහෙමත් නැත්නම් ඔයා Google එකේ රජේ ජොබ්ස් කියලා සර්ච් කරගන්න. ඒන පළවෙනි රිසල්ට් එක ක්ලික් කරලා ඔයාට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ වෙද්දි නම් මැනේජ්මන්ට් සර්විස් ඔෆිසර්ස් කියන පෝස්ට් එක ඉහළින්ම තියෙනවා. සමහර විට ඔයා එන දවස වෙද්දි මේ පෝස්ට් එක පහළට ගිහින් තියෙන්න පුළුවන්. මොකද අපි දිනපතා අලුතෙන් පෝස්ට් දාන නිසා. එහෙම වුණොත් ඔයා මේ පෝස්ට් එක හොයාගෙන ක්ලික් කරගන්න. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි අපේ WhatsApp group එකේ හරි දාලා තියෙන link එක ක්ලික් කරලා આવොත් ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙතෙන්ට බෙන්න පුළුවන්. හරි ඔයා මේ page එකට ආවට පස්සේ මේ page එකේ පහළට එන්න. පහළට ආවට පස්සේ closing date එක එහෙම දාලා තියෙනවා. ඊළඟට full details button එක click කරලා ඔයාලට මේ රැකියාව විස්තරය කියව ගන්න පුළුවන්. ඊළඟට instruction button එක click කරලා ඔයාලට මේ instruction ටික කියව ගන්න පුළුවන්. අනිවාර්යෙන් apply කරන්න කලින් මේ විස්තර ටික කියව ගන්න. ඊට පහලින් apply now කියලා button එකක් තියෙනවා. අන්න එතනින් තමයි අපි apply කරන්න යන්නේ. ඊළඟට age calculator එකක් දාලා තියෙනවා. ඔයාලට මේක ඉදිරියට application එක පුරවද්දී අවශ්‍ය වෙනවා. ඊළඟට join WhatsApp channel කියලා බටන් තුනක් තියෙනවා. පළවෙනි එක රජේ jobs channel එක, දෙවෙනි එක කොළඹ jobs channel එක, තුන්වෙනි එක රජයේ රැකියාව විභාග සහ පාඨමාලා සඳහා තියෙන channel එක. එතකොට මේ channel එක හරහා තමයි අපි notes papers ලබා දෙන්නේ. ඊළඟට පහළින්ම තියෙනවා upload කියලා බටන් එකක්. ඒ හරහා ඔයාලා ළඟ තියෙන රැකියාව විභාග සඳහා වන notes papers අපට එවන්න පුළුවන්. එතකොට අපි ඒවා නිවැරදිව විධිමත් විදිහට සකස් කරලා ඔයාලට ලබා දෙන්න කටයුතු කරන්නම්. හරි එහෙනම් අපි ඊළඟට apply කරන්න යමු. ඒකට මම මෙතන තියෙන apply now කියන බටන් එක click කරගන්නවා. apply now click කරගෙන ආවට පස්සේ ඔයා එන්නේ මේ වගේ page එකකට. මේකේ ඔයාලට තියෙන්නේ apply for exams කියන බටන් එක click කරගන්න. ඒ වගේම මෙතන පහළ තියෙනවා edit and submit කියලා බටන් එකක්. අවසානයේ ඔයා සම්පූර්ණයෙන් application එක submit කරගෙන අවසන් වුණාට පස්සේ ඔයාට අවශ්‍ය නම් මෙතනට ඇවිල්ලා ඔයාගේ submit කරගත්ත application එක download කරගන්න මේ හරහා පුළුවන්. දැන් මම මෙතනදී apply for exams කියන බටන් එක click කරගන්නවා. මේ page එකේදී ඔයාලට දැනට apply කරන්න පුළුවන් exams ටික දාලා තියෙනවා. මේ වෙද්දි මේකේ විභාග කීපයක්ම තියෙනවා. මේකේ ඉහළින්ම තියෙන්නේ RDB බැංකුවේ බැංකු සහකාර කියන තනතුර. මේ තනතුර ගැන අපි කලින් වීඩියෝ එකක් කරා. මම මේ වීඩියෝ එක දැන් මේ දකුණු පැත්තේ ඉහළින් දාන්නම්. ඒ වීඩියෝ එක බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් ඒ වීඩියෝ එකත් බලලා එන්න. එතකොට අද කතා කරන තනතුරට අදාළ link එක ඔයාලා නිවැරදිව තෝරගන්න ඕන. එතකොට ඔයාලා හරියටම තෝරගන්න ඕන Open Competitive Examination for Recruit to Grade 3 of Management Service Officers Service 2024-25 කියන exam එක. ඊළඟට apply කියන බටන් එක click කරගන්න. මෙතනදී login වෙන්න තියෙන්නේ. මුලින්ම ජාතික හැඳුනුම්පත් අංකය, ඔයාගේ ජංගම දුරකථන අංකය සහ email address එක ඇතුළත් කරලා I agree කියන ටික එක දාලා I am not Robert කියන ටික එක දාලා next කියන බටන් එක press කරගන්න. email එකටයි mobile එකටයි OTP කෝඩ් එකක් එනවා. ඒක type කරලා okay කරන්න තියෙන. ඊළඟට නිවැරදි OTP add කරගත්තට පස්සේ ඔයාට application එක පුරවන්න අවස්ථාව ලැබෙනවා. මේ application එක පුරවන්න කලින් බලන්න මේක ඉහළින්ම ඔයා තෝරගත්ත විභාගයේ නම සඳහන් කරලා තියෙනවා. ඒ නම නිවැරදිද කියලා මුලින්ම බලන්න.
විභාගයේ නම නිවැරදිව සඳහන් වෙලා තියෙනවා නම් මේ page එකේ පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට application එක පුරවන්න පටන් ගන්න පුළුවන්. මුලින්ම අහලා තියෙන්නේ විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන භාෂා මාධ්‍ය. මේකෙදි භාෂාව විදිහට මම සිංහල කියන එක select කරගන්නවා. ඊළඟට තනතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය ඇතුළත් කරන්න තියෙනවා. ඊළඟට විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන නගරය ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට දෙවන නගරය ඇතුළත් කරගන්න තියෙනවා. පළවෙනිට ඇතුළත් කරගත්ත නගරයේ විභාග මධ්‍යස්ථානයක් ලබා දීමට හැකියාවක් නැති වුණොත් ඔයාලට මේ දෙවන නගරයේ විභාග මධ්‍යස්ථානයක් ලබා දීම සිදු කරනවා. හරි, ඊළඟට අහන්නේ ඔයා ආබාධ සහිත කෙනෙක්ද කියලා. ඒකට yes කියලා දුන්නොත් පහලින් ඒ අදාළ විස්තර ටික ඇතුළත් කරගන්න. මම මෙතනදී no කියන එක select කරගන්නවා. මෙතනදී ඔයාගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කරගන්න තියෙන්නේ. හරි, ඊළඟට වගේ සම්පූර්ණ නම ඇතුළත් කරගන්න තියෙන්නේ. නම ඇතුළත් කරද්දී කැපිටල් අකුරු භාවිතා කරන්න. මම ඇතුළත් කරන විදිය බලාගෙන ඒ විදිහට ඇතුළත් කරගන්න. හරි, ඊළඟට වගේ මුලකුරු සමග නම ඇතුළත් කරගන්න තියෙන්නේ. මුලින්ම වගේ surname එක ඇතුළත් කරලා ඊළඟට අක්ෂර ටික ඇතුළත් කරගන්න. ඊළඟට ස්ථීර පදිංචි ලිපිනය ඇතුළත් කරගන්න තියෙන්නේ. ලිපිනය ඇතුළත් කරගද්දී කැපිටල් අක්ෂර වලින් ඇතුළත් කරගන්න. ඊළඟට නගරය ඇතුළත් කරගන්න තියෙන්නේ. හරි, ඊළඟට ඇතුළත් කරගන්න තියෙන්නේ ඔයාගේ විභාග ප්‍රවේශ පත්‍රය වන්න ඕන ලිපිනය. ප්‍රවේශ පත්‍රය වන්න ඕනෙත් ස්ථීර පදිංචි ලිපිනයටම නම් ඒ ලිපිනයම මෙතනින් ඇතුළත් කරගන්න. ඊළඟට නගරය ඇතුළත් කරගන්න තියෙන්නේ. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් කරගන්න තියෙන්නේ. මම මෙතනදී මේල් කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට විවාහක අවිවාහක භාවය ඇතුළත් කරගන්න තියෙන්නේ. ඊළඟට උපන්දින ඇතුළත් කරගන්න තියෙන්නේ. උපන්දින ඇතුළත් කරගද්දි මෙතන අයිකන් එක ක්ලික් කරලා මේ කැලෙන්ඩර් එකෙන් ඔයාගේ උපන්දිනය සිලෙක්ට් කරගන්න. ඊළඟට අයදුම්පත් බාර ගන්න අවසාන දිනට ඔයාගේ වයස අහලා තියෙනවා. වයස ඇතුළත් කරගද්දි අවුරුදු මාස දින විදිහට වෙන වෙනම ඇතුළත් කරගන්න. මේකෙදි නිවැරදිව ඒජ් එක කැල්කියුලේට් කරගන්න. මම කැල්කියුලේටර් එක ලින්ක් එක දාලා තියන්න. ඔයාලා එකෙන් කැල්කියුලේට් කරගන්න. මේ විදිහට කැල්කියුලේටර් එකට ගියාට පස්සේ ඔයාලගේ උපන්දිනය මුලින්ම සිලෙක්ට් කරන්න. ඊළඟට ඔයාලට වයස හොයාගන්න අවශ්‍ය දිනය මෙතනදී ඇතුළත් කරගන්න. ඇතුළත් කරලා කැල්කියුලේට් කියන බටන් එක ක්ලික් කරන්න. හරි, ඊළඟට පහලින් ඔයාලගේ වයස පෙන්නනවා. අන්නේ වයස නිවැරදිව ඇප්ලිකේෂන් එක ඇතුළත් කරගන්න. මේ මම ඇතුළත් කරන විදිය බලාගෙන මේ විදිහට ඇතුළත් කරගන්න. හරි, ඊළඟට දුරකථන අංකය ඇතුළත් කරන්න තියෙන. දුරකථන අංකය ඇතුළත් කරද්දී ඔයාගේ නිවැරදි දුරකථන අංකය ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාගේ WhatsApp අංකය ඇතුළත් කරගන්න. ඊළඟට අහනවා ඔයා මේ දිස්ත්‍රික්කයේ පදිංචි වෙලා ඉන්නේ කවද ඉඳන්ද කියලා. මෙතෙන්ට ඒ අදාළ අවුරුද්ද ඇතුළත් කරගන්න. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඇතුළත් කරගන්න තියෙනවා. ඒකත් නිවැරදිව ඇතුළත් කරගන්න. ඊළඟට ග්‍රාම නිලධාරී කොට්ටාශය ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ටික ඇතුළත් කරගන්න තියෙනවා. මුලින්ම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඇතුළත් කරගන්න තියෙන්නේ. මෙතනදී විභාගයට පෙනී සිටි වර්ෂය, විභාග අංකය පිළිවෙලින් ඇතුළත් කරගන්න. ඊළඟට ප්‍රතිඵල ටික ඇතුළත් කරගන්න තියෙන්නේ. ඒකට මේ පහළ තියෙන එකතු කිරීමේ ලකුණ ක්ලික් කරලා ඔයාට විෂය සහ සාමාර්ථය ඇතුළත් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ සියලුම විෂයන් ටික ඇතුළත් කරගන්න. ඊළඟට සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් කරගන්න තියෙන්නේ. මෙතනදී විභාගයට පෙනී සිටි වර්ෂය, විභාග අංකය පිළිවෙලින් ඇතුළත් කරගන්න. ඊළඟට ප්‍රතිඵල ටික ඇතුළත් කරගන්න තියෙන්නේ. ඒකට මේ පහළ තියෙන එකතු කිරීමේ ලකුණ ක්ලික් කරලා ඔයාට විෂය සහ සාමාර්ථය ඇතුළත් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ සියලුම විෂයන් ටික ඇතුළත් කරගන්න. ඊළඟට ඔයා උපාධියක් කරලා තියෙනවා නම් ඒකේ විස්තර මෙතනදී ඇතුළත් කරගන්න පුළුවන්. ඔයාට වෙනත් සුදුසුකම් තියෙනවා නම් මෙතන එකතු කිරීමේ ලකුණ ක්ලික් කරලා මේවා ඇතුළත් කරගන්න පුළුවන්. හැබැයි ඔයා මොකුත් ඇතුළත් කරන්නේ නැත්නම් මෙතන අඩු කිරීමේ ලකුණ ක්ලික් කරලා ඒ තීරුව ඉවත් කරන්න. හරි, ඊළඟට අහන්නේ ඔයා උසාවියකදී කිසියම් වරදකට වරදකරු වෙලා තියෙනවද කියන එක. මම මෙතනදී no කියන එක සිලෙක්ට් කරගන්නවා. ඔයා මේකට yes කියලා දුන්නා නම් පහලින් හේතුව සඳහන් කරන්න පුළුවන්. ඔයා දැන් මෙතනදී no කියලා දුන්නාට පස්සේ ඔයාට මේක හිස් තියන්න වෙනවනේ. සමහර අවස්ථාවල මේ වගේ හිස් තිබ්බට පස්සේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගන්න බැරි ප්‍රශ්නයක් එනවා. ඔයාට මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් මේ විදිහට හිස් තියලා තියෙන ඒවාට ඉරි කෑල්ලක් ගහන්න. හරි, ඊළඟට ඔයාගේ සයින් එක දාන්න තියෙන්නේ. මෙතනදී ඔයාගේ නම ටයිප් කරගන්න. හරි, ඊළඟට අවසානයේට මෙතනදී දිනය ඇතුළත් කරගන්න. දැන් මගේ ඇප්ලිකේෂන් එකේ වම් පැත්තේ හරි ලකුණු වැහලා තියෙනවා. සමහර ඒවාට හරි ලකුණු වැහලා නැහැ.
ඒ කියන්නේ මම ඒ කොටස් නිවැරදිවම සම්පූර්ණ කරගත්තේ නැති නිසා තමයි මේ විදිහට වැටලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන කොටස් ඔක්කොටම හරි ලකුණු වැටලා නැත්නම් ඔයාලට මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගන්න බෑ. එතකොට ඔයාගේ හරි ලකුණු වැටලා නැත්නම් ඒක අදාළ කොටසට ගිහිල්ලා බලන්න ඒක හරියට පුරවලාද නැද්ද කියන එක ගැන. මම දැන් ඇප්ලිකේෂන් එක නිවැරදිව සම්පූර්ණ කරගත්තා. ඊළඟට මේ කොටස් ටික හරියට පුරවගත්තට පස්සේ මෙතන submit this application කියන බටන් එක ක්ලික් කරගන්න. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගත්තට පස්සේ ඔයා පුරවගත්ත විස්තර ටික වාට නැවත පෙන්නනවා. එතකොට මේකෙදි අවධානයෙන් ඔයාගේ විස්තර නිවැරදිව ඇතුළත් වෙලා තියෙනවද කියලා බලන්න. මොකද පස්සේ ඔයාට අවශ්‍ය වුණත් මේකේ විස්තර වෙනස් කරගන්න බෑ. දැන් තමයි වෙනස් කරගන්න පුළුවන් අවසාන අවස්ථාව. මෙතන විස්තර ටික නිවැරදිව තියෙනවා නම් පහළ තියෙන ටික් ටික දාලා proceed to payment කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඊළඟට මෙතනදී විභාග ගාස්තු රුපියල් 600යි කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන පහළ තියෙන proceed to payment කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඊළඟට payment method එක තෝරගන්න තියෙන්නේ. මේකෙදි මම Visa Master කියන option එක select කරලා proceed කියන බටන් එක ක්ලික් කරගන්නවා. හරි ඊළඟට මේ විදිහට ඔයාගේ card details ඇතුළත් කරගන්න තියෙනවා. මුලින්ම ඔයාගේ කාඩ් එකේ නම්බර් එක ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට expire month and year එක ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට card holder name එක කාඩ් එක අයිති කෙනාගේ නම ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට කාඩ් එක පිටිපස්සා තියෙන අංක 3ක security code එක ඇතුළත් කරගන්න තියෙනවා. කාඩ් එකේ විස්තර නිවැරදිව ඇතුළත් කරගත්තට පස්සේ පහළ තියෙන pay now කියන බටන් එක ක්ලික් කරගන්න. නිවැරදිව මුදල් ගෙවුවට පස්සේ මේ විදිහට invoice එක ඔයාලට පෙන්නනවා. මේකේ පහළම තියෙනවා proceed කියලා බටන් එකක්. අනේ බටන් එක ක්ලික් කරගන්න. මෙතනදී ඔයාලගේ මොබයිල් එකට මැසේජ් එකක් එනවා මේ මුදල් ගෙවුවා කියන එක සම්බන්ධයෙන්. අවසානයේට මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගන්න තියෙන්නේ. ඒකට පහළ තියෙන ටික් දෙක දාලා පහළින්ම තියෙන complete and submit කියන බටන් එක ක්ලික් කරගන්න. හරි අවසානයේට මේ විදිහට ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලැබෙනවා. සමහර වෙලාවට ඔයා ඇප්ලිකේෂන් එක පුරවන්න යද්දි මම මේ පෙන්නපු process එක 100%ක්ම ඒ විදිහම නොවෙන්න පුළුවන්. පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද ඇප්ලිකේෂන් එකත් සමහර වෙලාවට අප්ඩේට් කරන නිසා ඔයාට මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් description එකේ අපේ FB page එකේ link එක දාලා තියෙනවා. ඒකට message එකක් දාන්න. ඒ වගේම අමතක නොකර රජයේ jobs, Colombo jobs සහ free courses channel වලට වෙනම join වෙන්න. මේ වීඩියෝ කාට වැදගත් වුණා නම් like එකක් දාන්න. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.